PC එකකින් හරි ලැප්ටොප් එකකින් හරි ඉන්ටර්නෙට් යනවා නම් අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන. ඉතින් අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක PC එකට හෝ ලැප්ටොප් එකට ගන්න නම් අපිට Wi-Fi හරහා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඩොන්ගල් එකකින් ගන්න පුළුවන්. තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ෆෝන් එකේ charge කරන්න අපි පාවිච්චි කරන data cable එකනුත් අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. හරි. ඔන්න ඉතින් අද කතා කරන්නේ කොහොමද data cable එකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න කියලා. මුලින්ම ඔයා කරන්න ඕන data cable එක අරගෙන මේ විදිහට ෆෝන් එකට සහ PC එකට සම්බන්ධ කරගන්න එක. ඊට පස්සේ මම දැන් කියන විදිහට setting ටික හදාගන්න. මුලින්ම ඔයාගේ mobile එකේ setting open කරගන්න. ඊළඟට connection කියන එකට යන්න. mobile hotspot and tethering කියන තැන click කරන්න. හරි. ඔයා මෙතනට තමයි එන්න ඕනි. මෙතනට මේ විදිහට එන්න බැරි වුණා නම් දැන් මම වෙන ක්‍රමයක් කියලා දෙන්නම්. ඒ විදිහට try කරන්න. setting open කරගන්න. search කරන්න තියෙන තැන click කරන්න. ඊට පස්සේ මේ විදිහට USB tethering කියලා type කරන්න. search result එක මේ විදිහට එයි. මෙතන click කරන්න. හරි. දැන් ඔයා කරන්න ඕනි මෙතන USB tethering කියන එකේ tick එක on කරගන්න එක. ඊළඟට mobile එකේ data on කරගන්න. වැඩේ හරි. අපි යමු PC එකේ screen එකට. PC එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලැබුණාම අපිට මෙන්න මෙතනින් දැනගන්න පුළුවන්. මෙතන මේ තියෙන icon එක වෙනස් වෙන ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඔන්න වෙනස් වුණා. ඒ කියන්නේ දැන් අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. අපි බලමු වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා YouTube එකට යන්න පුළුවන්ද කියලා. හරි. ඔන්න YouTube එක ලෝඩ් වුණා. මම තව අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන Google එකේ pictures කියලා සර්ච් කරලා බලන්නම්. හරි. ඔන්න වැඩේ හරි. මේ විදිහට මොබයිල් ෆෝන් එක සහ data cable එක පාවිච්චි කරලා අපිට PC එකට හෝ laptop එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්න පුළුවන්. හරි. මේ වගේ තවත් නොදන්න දේවල් දැනගන්න channel එක subscribe කරලා අදම එකතු වෙන්න.